චෙස්ටෝන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්න. හරි. ඔයාලට අද පේන ඉන්ටර්ෆේස් එක ටිකක් වෙනස් ඇති. වෙනද වගේ මම අද chess.com එකෙන් නෙමෙයි ප්ලේ කරන්න යන්නේ. මේක ටිකක් අලුත් වෙබ්සයිට් එකක්. අලුත් කියවට මේක අලුත් නෑ. ලංකාවේ අයට සාමාන්‍යයෙන් මේක අලුත් වෙන්න පුළුවන්. මොකද මේ වෙබ්සයිට් එක chess.com ලීචෙස් තරම් ප්‍රසිද්ධ වෙබ්සයිට් එකක් නෙමෙයි. ඒ වුණාට මේ වෙබ්සයිට් එකේ ගොඩක් টොප් ප්ලේයර්ස්ලා ග්‍රෑන්ඩ් මාස්ටර්ලා වගේ ප්ලේ කරන වෙබ්සයිට් එකක්. මේකේ නම තමයි ඉන්ටර්නෙට් චෙස් ක්ලබ්. මේක කෙටින් ICC කියලත් හඳුන්වනවා. මේක 1995 ඉඳලා තමයි තියෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් chess.com වගේ 2007 පටන් ගත්තට මේක ගොඩක් ඊටත් කලින් පටන් ගත්ත වෙබ්සයිට් එකක්. ඒ වුණාට මේක ඒ තරම් ප්‍රසිද්ධ නෑ. මොකද ටිකක් ෆැසිලිටිස් ගත්තොත් මේක ඒ තරම් නෑ. මොකද ගේම් රිවිව් ඇනලයිසිස් වගේ ටූර්නමන්ට්ස් වගේ ප්ලේ කරන්න මේකේ හැකියාවක් නෑ. නමුත් මේකේ ගේම් එක ප්ලේ කරන්න තියෙන විදිහට ඒ වගේම මේකේ තියෙන තවත් ෆීචර්ස් වලට මම ගොඩක් ආසයි. ඒ හින්දා තමයි ඔයාලත් එක්ක අද මම මේකෙන් ප්ලේ කරන්නේ. ඔයාලටත් අත්අදා බලන්න පුළුවන්. මේක එච්චර අමාරු නෑ. මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී වෙබ්සයිට් එකක්. මෙම්බර්ෂිප් ගන්න කැමති නම් මෙම්බර්ෂිප් ගන්න පුළුවන්. මේකේ සාමාන්‍ය ගේම් එකක් විදිහටත් තියෙනවා. මේකේ මිෂන්ස් ඩේලි බෝනස් කියලා හම්බ වෙනවා. ඒ කියන්නේ ඩේලි බෝනස් වගේ අපිට හින්ට් වගේ තමයි හම්බෙන්නේ. එතකොට මිෂන්ස් වගේ අපිට තියෙනවා පසල්ස් වගේ කරපුවම මිෂන් කම්ප්ලීට් කරන්න පුළුවන්. ඔයාලට දැන් මෙතන පේනවා මෙතන තියෙන්නේ වගේ මිෂන්ස් ටිකක් ඩේලි පසල් සොල්වර් ක්‍රවුන් කලෙක්ටර් වීක්ලි පසල් මම මේකේ සමහර ඒවා ටිකක් කරලා තියෙනවා බොට් මාස්ටර් කියන්නේ බොට්ලා එක්ක ප්ලේ කරන්න මේකේ බොට්ලත් ඉන්නවා ඒ වගේ තමයි එතකොට මේකේ තියෙන්නේ හරි එහෙනම් අපි බලමු මේකේ ගේම්ස් කොහොමද ප්ලේ කරන්න තියෙන්නේ කියලා හරි මෙතන ප්ලේ චෙස් කියන එක ක්ලික් කරලා මට යන්න පුළුවන් හරි මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට තියෙන්නේ චෙස් බෝඩ් එකේ සහ අපිට මේක මාරු කරගන්නත් පුළුවන් ගොඩක් වෙනස් නේද මේකේ සාමාන්‍යයෙන් ටූර්නමන්ට්ස් නෑ අපිට සාමාන්‍යයෙන් පෙයා වෙන්නේ ඔටෝ පෙයාරින් ක්‍රමයකුත් තියෙනවා ඒ වගේම ඕපන් චැලෙන්ජස් විදිහට තියෙනවා අපිට ඒවා ජොයින් වෙන්න පුළුවන් දැන් මෙතන මෙයාගේ 5 min plus 3 එකක් චැලෙන්ජ් එකක් දාලා තියෙනවා අපිට කැමති නම් ජොයින් දීලා ඒක ප්ලේ කරන්න පුළුවන් හරි ඒ වගේ තවත් ෆීචර්ස් මේකේ තියෙනවා ඒ වගේම මේකේ ඉත්තෝ වගේම තව සවුන්ඩ්ස් එහෙම ගොඩක් හොඳයි මම හිතන විදිහට සමහරවිට බෑග්ග්‍රවුන්ඩ් එකත් ගොඩක් ලස්සනයි ඒ වගේම මේකේ තියෙන ෆොන්ට් එක මේකේ සාමාන්‍යයෙන් තියෙන ෆීචර්ස් ගත්තම සාමාන්‍යයෙන් chess.com එක තරම් මේ පොපියුලර් නැති වුණාට මේක ගොඩක් හොඳ වෙබ්සයිට් එකක් කියලා මම හිතනවා. හරි අපි එහෙනම් මෙතන ඕපන් චැලෙන්ජස් එනකන් ඉන්න පුළුවන් නැත්නම් ඔව් මේලාවේ 3-0 එකක් එනවා ඒත් මම ඒක ඇක්සෙප්ට් දෙන්න මොකද මගේ රේටින් එක 1810 1810ක් තියෙන හින්දා. ඔයාලට පේනවා ඉක්මනට ඇවිල්ලා යනවා මේවා ක්ලික් කරත් සමහරවිට ජොයින් වෙන්න බෑ මොකද ආපු ගාම ගොඩක් අය මේ ඇක්සෙප්ට් දීලා ගේම් එකට යනවා. අපි බලමු 3-0 එකක් එයිද කියලා. හරි අපි 2142ක්. හරි අපි 3-0 චැලෙන්ජ් එකක් දාමු කවුරු හරි ඇක්සෙප්ට් කරලා එයි. හරි මං හිතන්නේ ඉක්මනට මෙන්න ඕනේ මොකද හරි අපිට ඇලෙක්සැන්ඩ්‍රා අග්‍රා කියලා ප්ලේ කෙනෙක් තමයි සෙට් වෙන්නේ බ්‍රසීල් වලින්. ගේම් එක අබෝට් කරනවා. අපි අලුත් ගේම් එකකට යමු. හරි 1847 එයාගේම චැලෙන්ජ් එක මම ඇක්සෙප්ට් කරනවා. මං හිතන්නේ අබෝට් කරයි සමහර විට. නෝ එයා ප්ලේ කරනවා. නමුත් අනේ කොහොම හරි ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් එකෙන් ගේම් එක යනවා. ටිකක් සවුන්ඩ්ස් එහෙම නිකන් අර මෙටලික් ගතියට හැදිලා තියෙන්නේ. හරි මේ විදිහට තමයි යන්නේ ඇඩ්වාන්ස් ෆ්‍රෙන්ච් ගේම් එක. මේකේ හැබැයි chess.com වගේ එක දිගට ප්‍රීමියම්ස් ගොඩක් කරන්න බෑ. ලී චෙස් එක වගේම තමයි එක ප්‍රීමියම් ගත්තාම එකපාරට කරන්න පුළුවන්. හරි. මෙයාට C pawn කැපුවට අපිට මෙතන knight ගෙන් කපන්න බෑ. මොකද ඔයාලා දන්නවා knight takes queen takes bishop ගෙන් check එක ආවට පස්සේ අපේ queen කැපෙනවා. මේක French defense එකට එරෙහිව white ගෙන් එන මේ එක line එක. හරි. අපිට දැන් පුළුවන් මේක කපන්න. එයා bishop e3 play කරේ නැත්තම් මොකද මෙතන checks නෑ. ඔව්. අපිට කපන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද එයාට බිෂොප් පැද්දොත් අපිට නයිට් කපලා චෙක් එකක් දෙන්න පුළුවන්. දැන් එයාට චෙක් එකක් නැහැ. හරි. මේ විදිහට තමයි ගේම් එක යන්නේ. ක්වීන්ගේ ප්‍රොටෙක්ට් එකට මම ක්වීන් පිටිපස්සට ගන්නවා B6 ස්ක්වයර් එකට. හරි අපි බලමු කොහොමද ගේම් එක ප්ලේ වෙන්නේ කියලා.
මෙතන ඇටැක් එක දෙන්නේ මෙතන ඩබල් ඇටැක් එකකට එයාට පුළුවන් බිෂප් E3 කියන මූව එක ප්ලේ කරන්න. ගොඩක් වෙලාවට ප්ලේ වෙන මූව එකක්. මොකද මේ වෙලාවේ ආයෙත් රුක් F1 අදිනවා කියන එක සාමාන්‍ය ටෙම්පෝ එකක් වෙනවා. මොකද එයා කලින් රුක් E1 හරි මේකත් එක එක්තරා හොඳ මූව එකක් මේ පොසිෂන් එකේ. මොකද ක්වීන් ඩිවලොප් වෙනවා වගේම හරි අපි බලමු අපිට මොකක්ද ප්ලේ කරන්න පුළුවන් කියලා. හරි මම knight E7 ප්ලේ කරනවා බලමු. ටයිම් එක ටිකක් අඩුයි. මේක ප්ලේ කරන්න. රුක් E1 ප්ලේ කරන්න. මොකද මෙයා මේක ප්ලේ කරොත් මට රුක්ගේ ෆයිල් එක ඕපන් කරගන්න පුළුවන්. හරි මගේ රුක් සහ කින් ක්වීන් බැටරි එකක් හදලා තියෙනවා මේ වෙලාවේ. මගේ බිෂප් කපන්න බෑ ක්වීන්. මේ ඇටැක් එක දිගටම තියාගන්න. ඒ වගේම 7th රෑන්ක් මට දැන් ප්ලේ කරන්න පුළුවන්. ඔව් ඒ වගේම 7th රෑන්ක් මෙතන ක්වීන් කැපුවොත් එයා oh my god. එයාට මෙතන රුක් C1 ප්ලේ කරන්න තියෙනවා. එතන මට ක්වීන් කැපුවොත් එයා රුක් කපලා ඒ වගේම මගේ අනිත් රුකුත් කැපෙනවා. ඒ වගේ ක්වීන්ට රුක්ලා දෙන්නෙක් කියන්නේ සාමාන්‍යයෙන් හොඳයි. නමුත් මං හිතන්නේ එයා ඒක දැක්කේ නැතුව ඇති කියලා. මම හිතන්නේ මගේ මේ පෝන් කැපෙනවා. මොකද මෙතන හැබැයි මට මෙතන oh my god. මෙතන ට්‍රැප් එක හැබැයි මට ඒක එයා දැන් මිස් කරගත්තා. මොකද අර වෙලාවේ මම මේක ඇත්තන යාට රුක්ක කපන්න පුළුවන්. මොකද මට ඒක කපනකොට මෙතන චෙක් එකත් එක්ක මගේ රුක් යනවා. එතකොට මේක සාමාන්‍ය ඉක්වල් වෙනවා. ඉක්වල් වෙන්නෙත් නෑ මෙතන සමහර විට. ඒ දැන් මං කම්ප්ලීට් විනි. මොකද මෙතන යාගේ රුක් හැපෙන හින්දා. දැන් ටිකක් වේගෙන් ප්ලේ කරන්න ඕන. මොකද මගේ ටයිම් එක ටිකක් අඩුයි. බිෂප් එක ප්ලේ කරන්න බෑ දැන්. ප්ලේ කරන්න බෑ මෙතන ඇද්දට. oh my god. ඇත්තටම මේ ගේම් එකේ තියෙන එක ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි සාමාන්‍ය chess.com වගේ ප්‍රීමියම් කරන්නත් බෑ. ඒ වගේම මේ ප්‍රීමියම් කරන්න බැරි නම් ලීචස් එක වගේ සාමාන්‍යයෙන් ඉක්මනට මූව්ස් ප්ලේ කරන්න පුළුවන්. මේකේ සාමාන්‍ය ටිකක් අමාරුයි ඉක්මනින් මූව්ස් ප්ලේ කරන්න. ඔයාලට මැච් එක බලද්දි පේන්නේ ටිකක් අර ස්ලෝනස් එකක් තිබ්බා.
නම් අපි තව ගේම් එකක් ප්ලේ කරමු. 3-2 චැලෙන්ජ් එකක් දාමු. කො 3 මින් දාමු. Waiting. Game aborted. දවස් 70ක ප්ලේ කෙනෙක් එක්ක තමයි දැන් ප්ලේ කරන්නේ. එයා ප්ලේ කරා. හරි. හ්ම්. පොඩි ටැක්ටික් එකක් තියෙනවා. එයාට මොකද පුෂ් කරන්න මට මෙතන ඇටැක් එක දීගෙන යන්න ඕන. මොකද මෙතන එයාට පෝන් පුෂ් කරන්න බැරි හින්දා. ප්ලේ කරන්න බෑ. ඕන් ඩීෆයිත් එක ක්වීන්ගේ චෙක් එකත් එක්ක බිෂප් කපලා මේට් එක තියෙනවා. ඒ වගේම ඔව් එයා ප්ලේ කරනවා. ටිකක් කරලා
Oh my god. ඕ මං එක මිස් කරා මං දැක්කේ නෑ නයිට් එතන පැසිෆිස්ට් එකේ ඉන්නවා කියලා. හරි ඉතින් එහෙනම් මේක රිසයින් ගන්න වෙනවා. දැන් කොහොමත් මෙතන ගේම් එකෙන් වැඩක් වෙන්නේ නෑ. එහෙනම් යමු වෙන ගේම් එකකට. ඇත්තටම මේ චෙස් වෙබ්සයිට් එක ටිකක් හොඳයි මොකද oh my god 2100 එයා අපෝඩ් කරනවා මැච් එක. එහෙනම් අපි යමු අලුත් ගේම් එකකට. 1914ක ප්ලේ කෙනෙක් අපි මේකත් පින් කරන්න බලමු. ඔය F4 ඇද්දනේ. මට ඒක ගානක් ගියේ නෑ.